ආයිබෝවන් ඔයාලා හැමෝටම මෙන්න මේ USB කිට් එක මේ අලුතෙන් ගෙන ආපු එකක්. USB කිට් කීපයක්ම ගෙනාවා. මේක මේ කම්පැනි ෆෝල්ට් එකක් තියෙන එකක් මේ ආපහු රිටර්න් දෙන්න ගියේ නෑ. මම තියාගත්ත සමහරට මේක හදාගන්න පුළුවන් වෙයි කියලා හිතලා තමයි තියාගත්තේ. අද මේ මම ඉතින් ඒක බලන්න යනවා ඔයාලත් එක්ක මේක ගොඩ දාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න. අලුත් එකක් මේක සප්ලයි එක මම ඔයාලට ගහලා පෙන්නන්නම්. සප්ලයි කේබල් එක මේ වයර් සම්බන්ධව හැමදේම මේ කලින් වීඩියෝ ගානකින් ඔයාලට කියලා දීලා ඇති මොනවද කොහොමද පින් අවුට් තියෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඒවා බැලුවොත් ඔයාලට මේ තේරුම් ගන්න පුළුවන් වෙයි වයර් පින් අවුට් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මේ රතු පාට ක්ලිප් එක තියෙන එක තමයි මේ සප්ලයි දෙන්න තියෙනවට පේන ඇති මේ පැත්තේ සටහන් වෙලා තියෙනවා මෙතන. මෙතන ඔයාලට පේන සටහන් වෙලා තියෙනවා මෙතන. වෝල්ට් සහ ග්‍රවුන්ඩ්. එතකොට මේ පැත්ත ග්‍රවුන්ඩ් මේ පැත්ත ප්ලස්. මේක වෝල්ට් 12 දෙන්න තියෙන්නේ. මොකද මේකේ 78.5 කියන IC එක තියෙන නිසා මේක වෝල්ට් 12 දෙන්න පුළුවන්. වෝල්ට් 12ට වැඩි වුණාට ප්‍රශ්නයක් නැහැ. IC එක තියෙන නිසා ඒ වගේ වෝල්ටේජ් එකක් අපිට දෙන්න පුළුවන්. මුලින්ම මේ සප්ලයි එකක් දීලා පෙන්නන්නම් ඔයාලට මේක වැඩ කරේ නැහැ. ඉතින් ඒක නිසා තමයි අරන් තිබ්බේ මම මේ ඔයාලත් එක්කම මේක හදන්න පුළුවන්ද කියලා බලන්නත් එක්ක. පවර් සප්ලයි එක වෝල්ට් 12ට දාගත්තා. සප්ලයි දීලා බලමු. එතකොට මේකේ රින තියෙන්නේ මේ පැත්ත. පටිය වගේ අල්ලුවම මේ පැත්ත තමයි රින. මේ පැත්ත රින සප්ලයි. මේ පැත්ත ධන සප්ලයි. කිට් එක ඔන්න එන්නේ නෑ. මෙතෙන්ට මේ සප්ලයි එනවා. මේ සමහරට ඔයාලා හිතනවා ඇති මේ මම බොරුවක් කරනවා ඇති කියලා. මේ 12 volts LED එකක් නේ. එමාවට අල්ලලා වෙන්න නම් මෙතෙන්ට. මේක වැඩ කරන්නේ නැහැ. හරි එහෙනම් මේ වීඩියෝ එකට ගිහින් බලමු මේක මේ පාත් ටික කොහොමද තියෙන්නේ සහ හදාගන්න පුළුවන් වෙයිද කියලා. හරි මුලින්ම මේ සඳහා මම මේ ඇනලොග් මල්ටිමීටර් යොදා ගන්නවා. ඕම් ස්කේල් එක දාලා තියෙන්නේ. එතකොට මේක මේ පැත්තේ මෙතන තමයි ග්‍රවුන්ඩ් එක තියෙන්නේ. ඔව් මෙතන ග්‍රවුන්ඩ් ගහලා තියෙනවා. ඔයාලට පේනවා ඇති ග්‍රවුන්ඩ් කියලා ගහලා තියෙනවා. මේ පැත්තේ වෝල්ට් VCC කියලා ගහලා තියෙනවා. සප්ලයි වෝල්ට් දෙන පැත්ත. මුලින්ම මේ ග්‍රවුන්ඩ් එක කනෙක්ෂන් තියනවද බලමු මේ ක්ලිප් එකත් එක්ක. මම රින පැත්ත දෙන එකට අමුණගත්තා. මීටර එක පැත්ත. මේ මෙතන මේ IC එක තහඩුවට එහෙම එන්න ඕන. අර පේන ඇති එක වැඩ කරනවා. ගැන මෙන්න මේ පින් එක තමයි ග්‍රවුන්ඩ් එක. හරි. මේ පැත්ත ධන එකක් බලමු. එතකොට අනිත් වයර් එක මෙතෙන්ට කනෙක්ෂන් හරි. එතෙන්ටත් තියෙනවා ඒක. එතනින් එහාට බලමු. එතනින් එහාට එන්නේ මේ IC එක කවට අර පේනවා ඇති. මේ IC එකේ පළවෙනි පින් එකට තමයි ක්ලිප් එක ගාවලා හැවිලා තියෙනවා එතන. එතෙන්ටත් පාත් එක වැඩ කරනවා IC එක කවට. එතකොට මේ IC එකේ අපට පේනවා ඇති මේ පළවෙනි පින් එකට තමයි රෙගුලේටර් IC එකේ වෝල්ටේජ් එක ඉන්පුට් කරලා තියෙන්නේ මේ මෙතෙන්ට. එතකොට දෙවෙනි පින් එක ග්‍රවුන්ඩ් කරලා තියෙනවා. තුන්වෙනි පින් එකෙන් තමයි අවුට්පුට් එක තියෙන්නේ. මේ පාත් එක මෙතෙන්ට කනෙක්ෂන් තියෙනවා. හරි. මේක බලමු ෂෝට් එකක් තියෙනවද කියලා. ගොඩක් කලාවට මේ අවුට්පුට් එක ෂෝට් වෙනවා මේ IC වල. එහෙම වුණොත් මේ සප්ලයි වෝල්ට් මෙතෙන්ට දුන්නත් ඔන්නේ නෑ 5ක්. ඒ කියන්නේ 5 වෝල්ට් අවුට්පුට් එක ගාවට අපි මේ IC එක තියෙද්දි සප්ලයි දුන්නා සමහර ලාවට මේ කිට් එක ඔන් කරගන්න බෑ. බලමු මේකේ අවුට්පුට් එක ෂෝට් එකක් පෙන්වන්නට පේනවා ඇති. මීටරේ වැඩ කරනවා. අදේ පැත්තටම වැඩ කරනවා. එහෙම වුණොත් මේ IC එක තියෙද්දි මෙතෙන්ට 5 වෝල්ට් දීලා චෙක් කරන්නත් බෑ. අපි මේ IC එක ගලවලා මේ බලමු මෙතන ෂෝට් එකක් තියෙනවද කියලා. මෙතන IC එක ගලවලා ෂෝට් එකක් තිබුණොත් මේ IC එකේ ෂෝට් එකක් තිබුණොත් තමයි මේ IC එක ගැලවුවට පස්සේ මේ 5 වෝල්ට් දෙන, ඒ කියන්නේ මේ IC එකේ අවුට්පුට් එක 5 වෝල්ට් යන තැනත්
ෂෝට් එකක් විදිට පෙන්න්න එහෙමුණොතින් අපට මිනි මේ IC එක චේන්ජ් කරගන්න වෙනවා. හරි අපි මේක මේ බලම් මේ සරලව මේක ගලවල මුලින්ම මේක ෂෝට් එකක් තියෙනවාද කියලා. ඒවගේම වාට මේ මම කලින් කියලදී ඇති මේ සෝල්ඩිං අයන් එක හොඩ් ගන්න එක නැතුව මේ වගේ අයිසි අපට සාමාන්‍යෙන් සෝල්ඩිං අයන්න එකනුත් හොඩ් ගන්න එක නැතුව ගලෝගන්න පුළුවන් කියලා. ඉතින් ඒකත් අදවාට පෙන්න්නන ගමන් තමයි මම මේ අයිසික ගලවගන්න හදන්න. ඉතින් මේ අපට මේ වගේට හොත් ගන්න වශ්‍ය නැහැ හිට් එක හිටින් ටෙම්පරේජ් එක ටිකක් සාමාන්‍යෙන් 425කට 430කට වගේ තියාගත්ත හම බෞද්ධගේ අපිට පුළුවන් මේකක් ගලවගන්න. මේ ඒකට මුලින්ම මේ සෝල්ලින් පේස් සෝල්ලින් ප්ලක්ස් ටිකක් තියලා මේ විදියට අලුත් ඊයන් වලින් මේ වගේ වැඩිපුර තියන්න පින් දෙකටත් ටිකක් වැඩිපුර තියාගන්න මේ වගේ තියාගන්න. ඊට පස්සේ මේ ටිකක් රච් කරන්න මේ අල්ලගෙන ටූසර් මේ විදියට ගන්න පුළුවන් අර පේනවා අස්සන්ට කෙලිලා එනවා IC එක. ඉතින් මේ අපි මෙතන ක්ලීන් කරගෙන බලමු මෙතන ෂෝට් එකක් තියෙනවද කියලා. හරි අපි බලමු මේක ෂෝට් එකක් තියෙනවද කියලා. හරි දැන් ඔන්න අවුට් ක්‍රේල් එකට දාගත්ත මල්ටිමීටරේ මේ තියෙන්නේ මේ IC එකේ පළවෙනි පින් එක ඉන්පුට් එක මේ ක්ලිප් එකේ ඉඳලා එනවා VCC කියන තැන ඉඳලා මෙතෙන්ට ඇවිල්ලා තිනවා IC එකේ පළවෙනි පින් එක. ඒක තමයි වෝල්ටේජ් එක IC එකට ඉන්පුට් කරන තැන. මෙතන වෝල්ට් 12 උනාට මේකට වෝල්ට් 40ක් දක්වා මේ කිට් එකට දෙන්න පුළුවන්. මේ හැබැයි මේ IC එකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේ මිලි ඇම්පියර් ගානක් වගේ තමයි මේකේ අවුට්පුට් එකෙන් ගන්න පුළුවන්. එහෙම වුණොත් ලොකු වෝල්ටේජ් එකකට යද්දී IC එක ගොඩක් වෙලාට පිච් වෙන්නත් පුළුවන්. සාමාන්‍ය වෝල්ට් 15ක් 20ක් වගේ දුන්නා නම් අවුලක් නැහැ. IC එක පිච් වෙන්නේ නැහැ. අවශ්‍ය වෝල්ටේජ් එක හැදිලා යනවා. එතකොට මේ දැන් මම කිව්වා මේ VCC කියලා ගහලා තියෙන තැන තියෙනවා මේ ක්ලිප් එකේ ධන ඉන්පුට් එක තියෙන තැන. ඒක ඇවිල්ලා පළවෙනි පින් එකට යනවා. ඊට පස්සේ IC එකේ ග්‍රවුන්ඩ් එක දෙවෙනි පින් එක තුන්වෙනි පින් එක තමයි අවුට්පුට් එක. අපි දැන් බලන්න ඕන මේ අපිට ෂෝට් එක පෙන්වුවේ තුන්වෙනි පින් එක. මෙතන. ෂෝට් එකක් විදියට වැඩ කරන්නේ සාමාන්‍ය සර්කිට් එක ඇතුලේ තියෙන කන්ටැක්ට් තමයි අර පෙන්වන්නේ. දැන් මීටරේ මෙහෙම ෂෝට් කරාම ෆුල්ම යනවනේ. එතනදි පෙන්වන්නේ. ඉතින් මේක තවත් හරියටම චෙක් කරගන්න මීටරේ වයර් දෙකත් අපි මාරු කරලා ඒ පොයින්ට් දෙකට මෙන්න මේ වගේ තියලා බලන්න ඕන. පොයින්ට් එකට තිබ්බා. පේනවා ඇති. ඒ පොයින්ට් එකට තිබ්බා. එතකොට මීටරේ බොහොම අඩුවෙන් තමයි වැඩ කරන්නේ. ඉතින් එතන දැන් ෂෝට් එකක් නැහැ. අපට පුළුවන් හැබැයි මේ වෝල්ටේජ් මේ සින්න සහ ධන වෝල්ටේජ් පහක් මෙතෙන්ට දීලා බලන්න කිට් එක දැන් වැඩ කරනවද කියලා. හරියනම් මේ මෙතෙන්ට බලමු වෝල්ට් පහක් දීලා මේ කිට් එක වැඩ කරනවද කියලා. හරි 5 වෝල්ට් වලට තියාගත්ත පවර් සප්ලයි එක මෙතෙන්ට රින සප්ලයි එකක් දෙන්න තියෙනවා. ඒක අපි මෙහෙම නිකන් තියලා බලමු දැන්ට වැඩ කරනවද කියලා. රින සහ ධන 5 වෝල්ට් මෙතෙන්ට දෙන්න ඕනේ. ඒක ටිකක් පරිස්සමෙන් කරන්න ඕනේ නැත්නම් ඔයාලට පුළුවන් වයර් එකක් පාස්සලා අරගෙන මේ බලන්න වැඩ කරනවද කියලා. එතන පොයින්ට් එක පුංචි නිසා මම මේ පින් එකක් ක්ලිප් කරගත්තා. බලමු වැඩ කරනවද කියලා. එතෙන්ට 5 වෝල්ට් දීලා කිට් එක ඔන්න වැඩ කරනවා. අපිට දැන් මේ IC එක හොයාගන්න නැත්නම් අපිට පුළුවන් මේකට ලොකු IC එකක් වුණත් මේ සෝල්ඩින් කරගන්න. මම ඒවත් මම කලින් වීඩියෝ වලින් වලට පෙන්නලා ඇති. මේකට වඩා ලොකු ඇම්පියර් එකක් ඒකේ ගන්න පුළුවන්. ඉතින් පිච්චීම ප්‍රවණතාවයත් අඩුයි. හරි ඒ IC එකත් මෙතෙන්ට මේ පාස්ත ගන්න හැටි කොහොමද කියලා බලමු. පාස්ත කරනත් අපි චෙක් කරලා බලමු USB කිට් එක වැඩ කරනවද කියලා. මේ තියෙන්නේ ලොකු IC එක. මේක සාමාන්‍යයෙන් ඇම්පියර් එකක් විතර එකකට ආසන්න ප්‍රමාණයක් ගන්න පුළුවන්. මේකේ සාමාන්‍යයෙන් අපිට මිලි ඇම්පියර් 300ක් වගේ තමයි ගන්න පුළුවන්. උපරිම 500කට ආසන්න ප්‍රමාණයක් කියලා තියෙනවා. නමුත් මේ මිලි ඇම්පියර් 300ක් වගේ තමයි මේකේ ඉන්නේ.
මේක ඇම්පියර් එකක් කියලා තිබුණාට මිලි ඇම්පියර් ඒකට ආසන්න ඇම්පියර් රාගයක් 5 වෝල්ට් වල තියෙනවා. ඉතින් මේක එහෙනම් පාස් කරලා මේක චෙක් කරලා බලමු. ෂෝට් වෙන නිසා මම මේ විදිහට මේ ස්ලිව් කැලි දෙකක් දාලා මේ හීට් කරගන්න හදන්නේ. පාස්සන්න කලින් පින් ටික මම මෙන්න මේ විදිහට හදාගත්තා. IC එක මෙතෙන්ට පාස්සන්න පුළුවන් වෙන්න. මේක ඉතින් මේ පිටිපස්සට වැඩි වුණාට කමක් නැහැ. මොකද මොකක් හරි ඒක දැම්මට පස්සේ කොහොමවත් පිටිපස්සේ ඉඩ කඩ කොහොමවත් තියෙන නිසා මේක එළියට පනින්න තිබ්බට ඉතින් අවුලක් නැහැ. ඔයාලට පුළුවන් මම අර කලින් කියලා දුන්නු විදිහට මෙහෙම ඇතුලෙන් මෙහෙම හරහට තියලා පාස්ස ගන්නත්. ඒක USB කිට් එකේ තහඩුව තිබුණාට මතකයි මේ IC එක තියෙන තැනින්ම. ඒක හින්දා මම මේක උඩට පෑස්ස ඔයාලට මතක ඇති. ඉතින් මේකේ මේ මෙහෙම පාස්සන්නත් පුළුවන්. පින් ටික හදා ගන්නවා ඒ විදිහට. මම මේක අර ඔයාලට පැහැදිලිව බලා ගන්නත් එක්ක මෙන්න මේ විදිහට දැන් මෙතනින් පාස්ස ගන්නවා. හරි ඉතින් මේ පාස්ස ගත්තා ඔය විදිහට. මම හිතන්නේ ඔයාලට පැහැදිලි ඇති. ඉන් අවුට් එකයි ග්‍රවුන්ඩ් එකයි පාස්ස ගත්තා. අපි එහෙනම් සප්ලයි දීලා බලමු. දැන් ඉතින් 12 වෝල්ට් වලට ටිකක් ලොකු වෝල්ටේජ් එකක් දුන්නත් අවුලක් නැහැ මෙතෙන්ට. මේ ධන මේ පැත්ත ධන ඔයාලට ඉතින් ඩයෝඩ් එකක් දාගන්න ඕන මේකට පිච් වෙන්නෙත් නැහැ. ඔයාලට මේක ඩයෝඩ් එකක් කරහා මේකට සප්ලයි යන්න හදාගන්න. වැඩ සියල්ල වැඩ කරනවා. ඉතින් මේකේ සද්දේ චෙක් කරන්න අවශ්‍ය වෙන එකක් නැහැ කියලා මම හිතනවා. මේ සියල්ල වැඩ කරනවා දැන්. හරි තව එකක් ඔයාලට කියන්න තියෙනවා. කලින් ඔයාලට වීඩියෝ එකකින් කියලා දුන්නා USB කිට් එකෙන් එන හම් එක නැති කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒකේ සමහර අයගේ මේ පෙන් ඩ්‍රයිව් එක ප්ලේ කරද්දී ලෝ බැටරි කියලා ඕෆ් වෙන කතා කීපයක් කියලා තිබුණා කීප දෙනෙක්. ඉතින් ඒක එන්නේ සමහර පෙන් ඩ්‍රයිව් වලට ගන්න සප්ලයි එක වැඩි වීම සහ සමහර ලාට ඒකේ තියෙන ලෝඩින් එක වැඩි වුණාමත් එහෙම වෙලා තියෙනවා. ඉතින් ඒකටත් මම ඔයාලට මේ පිළිතුරක් හැටියට වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒකෙත් පොඩි අඩිපාඩු ටිකක් තියෙනවා. ඒකත් කරලා ළඟදිම මම ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න සලස්වන්නම්. ඉතින් එහෙනම් අද වීඩියෝ එකෙන් මම හිතනවා ඔයාලට යම් කිසි දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ තවත් යාළුවෙකුට වටීවි කියලා හිතෙනවා නම් එයාට බලන්න ෂෙයා කරන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මෙතනින් ඉවරයි. තවත් මේ වගේම අලුත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම එන්නම්.